සුබ දවසක් යාළුවනේ. අද අපි බලමු සිංගර් මිනි හයිෆයි සෙට් එකක් රිපෙයාර් කරගන්නේ කොහොමද කියලා. මේකේ මේ ස්ටෑන්ඩ් බයි LED එක පත් වෙනවා. ඊට පස්සේ ඩිස්ප්ලේ කොන්නෙන්නේ නැහැ කියලා තමයි කස්ටමර් කිව්වේ. ඒ කියන්නේ සවුන්ඩ් එක එහෙම ඒ පැත්තත් අපි බලමු. මේකේ මම බලනකොට මෙතන ෆෑන් එකක් ඔන් වෙනවා. ඒ කියන්නේ මදර් බෝඩ් එකට පවර් ගන්නවා. එතකොට තමයි මේ සවුන්ඩ් IC එක පැත්තේ තියෙන හීට් සිංක් එක කූල් කරන්න ගන්න ෆෑන් එක ඔන් වෙනවා. ඊට පස්සේ ඔයාලට පේනවාද මෙන්න මෙතනින් තමයි අපි 230 ඉන් කරගන්නේ. මෙතන පවර් සප්ලයි කාඩ් AC ඒ කියන්නේ AC වෝල්ටේජ් එන එක ෆිල්ටර් කරගන්න එක කාඩ් එකක් තියෙනවා. අනිත් එකේ තියෙනවා ඒ ගන්න වෝල්ටේජ් එක ප්‍රයිමරියෙන් සෙකන්ඩරිය මේ චොපර් ට්‍රාන්ස්ෆෝමර් එක හරහා මදර් බෝඩ් එක පැත්තට මේ අඩු කරගන්න තමයි අනිත් කාඩ් එක තියෙන්නේ. මෙතන බෆර් දෙකේ අවුට්පුට් ලයින් එක තියෙනවා. මේ පැත්ත තමයි ප්‍රධාන මදර් බෝඩ් එක. මෙතන මේ පහළට වෙන්න තමයි යාළුවනේ මේ සවුන්ඩ් IC එකක් තියෙන්නේ. ඊට පස්සේ මේකේ තියෙනවා මේ මදර් බෝඩ් එකේ DVD පැත්තට යන වෝල්ටේජ්, ඊට පස්සේ කැසට් එකට පැත්තට යන වෝල්ටේජ්, ඊට පස්සේ ඒ වගේ වෝල්ටේජ් සහ ඒ එන සිග්නල් අපි හිතමුකෝ දැන් AUX ලයින් එකයි, ඊට පස්සේ ලයින් ඉන් එකයි, DVD, FM රේඩියෝ, කැසට් පැත්තේ ඒ ටික මේ ඒ එන සිග්නල් එක සිලෙක්ට් කරලා දැන් මේ වෙලාවේ වැඩ කරන්නේ කැසට් එකද එහෙම තෝරා ගන්න IC එකක් වෙනම තියෙනවා. ඒ වගේ කැලේ ටිකක් තමයි තියෙන්නේ. මේකේ අපි බලමු මේ ඩ්‍රයි සෝල්ඩරින් කරගන්න ටිකක් තියෙනවා. ඊයන් කණු වටේට පුපුරලා ඒ වගේ ටිකක් ඒ ටිකත් අපි පාස්සගෙන මේකේ LCD වැඩේ බලනවා නම් යාළුවනේ මේ ගන් ඩිස්ප්ලේ එකෙන් නැති වැඩේ බලන්න ඉස්සරහ අපිට මුහුණු පැත්තේ තියෙන කැලේ ටික ඉවත් කරගන්න වෙනවා. එයාට රින 30 වෝල්ට් ලයින් එකක් එහෙම යනවා. ඒ වගේ මොන හරි ප්‍රශ්නයක් තියෙනම් මේ ඩිස්ප්ලේ පැත්ත වැඩ කරන්න තියෙන්න පුළුවන්. අපි බලමු මේ හැමීට කොටස් වශයෙන් මේ කැලි ගලවලා අයින් කරගෙන මේ වගේ සෙට් දෙකක් රිපෙයාර් කරපු වීඩියෝ දෙකක්වත් මම කලින් මේ දාලා තිබුණා. එකක් බලන්න. එතකොට ඔයාලට ID එකක් එනවා තව හොඳට. මේ මෙන්න මේ උඩ තියෙන IC එක වම් පැත්තේ IC එක තමයි යාළුවනේ ඩිස්ප්ලේ එකට අදාළව සිග්නල් ටික දෙන්නේ. මේ තියෙන්නේ මේ එක පෙළට පින් 20ක් විතර තියෙන ඒ ටික මේ LCD එකේ පින් ටික. මේ LCD එක යාළුවනේ මේ පවර් ඉන් කරලා තියෙනවා LCD එක දෙපැත්තෙන්ම. අපි බලමු මෙතනින් මේ අපිට මෙතෙන්ට එන 30 වෝල්ටේජ් එක බලා ගන්න පුළුවන්. මේ මෙතන තමයි යාළුවනේ මදර් බෝඩ් එකේ ඉඳන් එන කනෙක්ටර් එක තියෙන්නේ. මෙන්න මේක බලන්න මේ පළවෙනි පින් එක ඔයාලටත් පේනවා ඇති -30V කියලා ගහලා තියෙනවා. අපි බලමු එයාගේ කොහොමද මෙතෙන් ඒ සප්ලයි කරනවද කියලා. මල්ටිමීටරේ රින ප්‍රොබ් එක ග්‍රවුන්ඩ් එක පැත්තට කනෙක්ෂන් එක තියාන මේගොල්ලන්ට රින 20.69යි වෝල්ටේජ් එනවා. එතකොට මෙතන මේ කනෙක්ටරේ ළඟට එනවා. අපි බලමු මේක ඊට පස්සේ මේ පාත් එක දිග ගිහිල්ලා මෙයාගේ ඩැමේජ් වෙච්ච තැන් තියනවාද කොහේ හරි IC එක පැත්තට මේ වෝල්ටේජ් එක මෙහෙම එනවද ඒ ටිකත් අපි බලාගමු. ඒකත් එක්ක යාළුවනේ මම ඔයාලට මේ තව 8 වෝල්ට් ලයින් එක තියෙනවා. මේ තියෙන්නේ ඒක 8.9යි. ඒකත් එනවා. මේ වෝල්ටේජ් ටික අතර ප්‍රශ්නයක් නැහැ. අපි බලමු මේ ඩිස්ප්ලේ එකට අදාළ මේ IC එකේ මේ අදාළ පින් එකට කොහොමද එතෙන්වත් රින 20 වෝල්ට් 6.7යි වෝල්ටේජ් එනවා. අපිට පේන විදිහට මෙතන
IC එකේ හරි එහෙම නැත්නම් මේ LCD මේ ඩිස්ප්ලේ එකේ හරි තමයි ප්‍රශ්නේ තියෙන්නේ. අපි බලමු මෙතන මේ මදර්බෝඩ් එක මෙතන මේ බලන්න මෙතෙන්ද 324 වෝල්ට් කියලා මල්ටිමීටරයට පෙන්නනවා. එයාගේ LCD එකේ අදාළ අනිත් පින් එකේ බලමු. එයාටත් 29 වෝල්ට් කියලා ඒ පින් එකෙත් පෙන්නනවා. මම වලට මේ LCD එක මේ ගලවා ගත්තා. මේ බලන්න මේ මෙතන දකුණු පැත්තේ කෙලවට වෙන්න කළු වෙලා තියෙනවා මේ. මෙයා මේ ඇතුලෙන් ඩැමේජ් වෙලා තියෙන්නේ. අපිට යාළුවනේ මේක ගන්න මේ හිතා අපහසුයි. මෙහි අපේ මාකට් වල මේක නැහැ. ඔන්ලයින් ඕඩර් කරගන්න බැලුවා ඒත් මට මං කලින් මේ වගේම සෙට් එකක් රිපෙයාර් කරන්න ගත්තාම ඒත් මේ ප්‍රශ්නේම තිබුණා. මේ ගෙන්න ගන්න තැනක් තිබුණේ නැහැ. අපිට මේකට කරන්න පුළුවන් දැන් අපි මේ LCD එක නැතුව මේ සෙට් එක ඇත්තටම වැඩක් නැහැනේ. ඒ හින්දා මේ ඇතුලේ අපිට ෆන්ක්ෂන් මාරු කරගන්න, සද්ද අඩු වැඩි කරගන්න, channel එක ටියුන් කරගන්න, ඊට පස්සේ DVD එකක් වැඩද, USB වැඩද අනම්මනම් ඒ ටික පොඩ්ඩක් අර ටිකක් අමාරුයි මේ වැඩිහිටි කෙනෙකුට මේක මේ LCD එක නැතුව මේක ඔපරේට් කරගන්න. ඒ හින්දා මේක අපි LCD එක අයින් කළා. එතෙන්ද මේ USB kit එකක් තියෙනවා. ඒක තියාගත්තම යාළුවනේ අපිට මේක රේඩිය එකයි ඊට පස්සේ මේකේ තව මේ සෙට් જાතිය අතරම යාළුවනේ මේ Bluetooth එන්නේ නැහැ. කියන ෆෝන් එකෙන් අපිට Bluetooth කනෙක්ට් වෙලා සින්දු දාන්න බෑ. අපිට ඒ පහසුකමත් මෙතනින් හදා ගන්න පුළුවන්. මේ විදිහට Bluetooth kit එකක් තියාගෙන අපිට මේකෙන් එන ඔඩියෝ ලයින් එක, ඒ කියන්නේ ඔඩියෝ අවුට් එක මේකේ අපිට තියාගන්න මෙතන මේ අතරම ලේසිම තැනක් තියෙන්නේ ලයින් ඉන් කියන්නේ. ඒ කියන්නේ අර මේ DVD player එකේ ඉඳන් එන සිග්නල් එක මේ සෙට් එකට ඉන් කරන්න තියෙන ලයින් දෙක තියෙනවනේ. අන්න එතෙන්ට වගේ මේක තියාගත්තාම හරි ලේසියි. එතෙන්ට මේ අර USB kit එක සවුන්ඩ් අවුට් එක අපි දාගන්න විදිහට වැඩේ කරගමු. ඊට පස්සේ මේ USB kit එකට එන 12 volt line එක අපිට මදර්බෝඩ් එකේ මේ මල්ටිමීටරෙන් චෙක් කරගෙන 12 volt එන තැනකින් ගන්න පුළුවන්. හරි යාළුවනේ මම USB kit එක මේ විදිහට හයි කරගෙන ඊට උඩින් මේ මද අර ඩිස්ප්ලේ එක පැත්තේ බෝඩ් එකත් යන දාලා ෆිට කරගෙන ඊට පස්සේ මේකේ ඉතුරු කෑලි ටිකත් කනෙක්ටර් ටික පරිස්සම් මේ විදිහට ගහගෙන යන ටික දා ගන්නවා. අපි බලමු මේ බෝඩ් එක පැත්තේ ඩ්‍රයි සෝල්ඩරින් ටිකක් කරගත්ත හින්දා දැන් මේ පැත්තේ වෙන මොනවත් නම් ප්‍රශ්න තියෙන්න විදියකුත් නැහැ. අපි බලමු මේ පව ඔන් කරගෙන මෙතන අනියක් තියෙනවා. ඒකත් දාගත්තොත් අපිට මේ බෝඩ් එක උඩ පැත්තට උස්සගෙන පරිස්සමට වැඩ ටික කරගෙන යන්න පුළුවන්. මේකත් හිර කරන්න බලමු අපි. මේක යාළුවනේ මේ කනෙක්ටර් ටික අපි ගලව ගත්තාම හරි පරිස්සමට මේ සමාන පින් තියෙන කනෙක්ටර් තියෙනවා. ඒ හින්දා මේ අපි මුලින්ම මේ සෙට් එකක් ගලව ගන්නවා නම් ඉලෙක්ට්‍රිකල් මූලික දැනුමක් නැතුව අත්‍තරම කරන්න යන්න එපා. මේ ටිකක් මේ අර සේෆ්ටි නැති හින්දා මේ ඒ කියන්නේ 230 වෝල්ට් ලයින් එක තියෙනවා අර ප්‍රයිමරි සයිඩ් එකේ. ඒ පැත්ත අපි මේ ටච් කරගන්න නැතුව අපි පරිස්සමට මේ මෙන්න මෙතන තමයි ලයින් ඉන් කනෙක්ටරේ තියෙන්නේ. එතන ග්‍රවුන්ඩ් පින් එකයි ග්‍රවුන්ඩ් එකට පාස් කරගෙන ලයින් ඉන් දෙකේ වයර් දෙක, ඒ කියන්නේ අතරම මගේ දැන් Bluetooth කිට් එකේ ඉඳන් එන වයර් දෙක එතෙන්ට ඉන් කරගත්තා. ඊට පස්සේ යාට
12 වෝල්ට් ලයින් එකක් මම මෙතන පහලින් දුන්නා. දීලා ස්පීකර් ලයින් එකත් මේ විදිහට සම්බන්ධ කරගෙන අපි දැන් බලමු. හරි යාළුවනේ, දැන් අපි සෙට් එක ඔන් කරලා බලන්න යන්නේ. හරි, සෙට් එක ඔන් කරා. ඊට පස්සේ USB kit එකත් එයාගේ USB kit remote එකෙන් ඔන් කරගත්තා. හරි. ඊට පස්සේ එයාගේ Bluetooth කියලා මුලින්ම ඔන් වෙලා තියෙනවා. අපි බලමු ෆෝන් එකෙන් කනෙක්ට් වෙලා සින්දුවක් දාලා අපිට මදර් බෝඩ් එක පැත්තේ වෙන ප්‍රශ්න මොනවද තියෙනවද කියලා අපිට උන්ට බලා ගන්න පුළුවන්. හරි. සෙට් එක වැඩ කරනවා යාළුවනේ. වෙන ප්‍රශ්නයක් නැහැ වගේ තමයි පේන්නේ. හරි යාළුවනේ, මේ වගේ අපිට USB kit එකක් තියාගත්තාම අතරම ඕන කෙනෙකුට මේ සෙට් එක දැන් Bluetooth රේඩියෝ මේ පැත්ත අපිට සෙට් එක අයින් කරන්න නැතුව මේ හදලා මේ විදිහට පාවිච්චි කරගන්න පුළුවන්. සවුන්ඩ් එකම හොඳටම තියෙනවා. මේ බලන්න මම තනි ස්පීකරයක් තමයි මේකට එක ස්පීකරය සම්බන්ධ කරලා තියෙන්නේ. සවුන්ඩ් හොඳටම තියෙනවා. දැන් මේ ප්‍රශ්නයක් නැහැ. අතරම අපේ වැඩේ සාර්ථකයි. හරි යාළුවනේ, DS Electronic මගේ YouTube channel එකත් එක්ක එකතු වෙලා හිටියට සුබ දවසක්.